ඉතින් මේ ඔයාලට පේන්නේ අපි ඕඩර් එකකට කරපු මල් වගයක්. ඉතින් මෙතන ඔයාලට පේනවා මේ මලේ තියෙන ක්වොලිටි එක. මේක අර තනි මලක් විදිහට වැලන්ටයින් ඩේ එකට දෙන්න කරපු ඕඩර් එකක්. ඉතින් ඔයාලට පේනවා මේ මලේ තියෙන ක්වොලිටි එක සාමාන්‍ය මලකට වඩා සයිස් එකෙන් ලොකුයි. ඉතින් ඔයාලා අතරේ කරන කෙනාට මේ වගේ මලක් දුන්නොත් එයාට ඔයාව හැමදාම මතක තියෙනවා. මොකද හේතුව මේ මල කවදාවත් පර වෙන්නේ නැහනේ. හැමදාම මේ මල මේ විදිහටම තියෙනවා. එයා පරිස්සම් කරලා මේ මල තියාගන්නවා නම් මේ මල හැමදාම මේ විදිහට තියාගන්න පුළුවන්. මේක මේ විදිහට නෙමෙයි එන්නේ. මේක කවර් කරලා තමයි එන්නේ. අපි කලින් වීඩියෝ වලත් ඒක දාලා තියෙනවා. හැබැයි මේ මල අර තියෙන හොඳකම වෙන්නේ ගොඩ කාලයක් එයාට ඔයාව මතක් වෙන්න තියාගන්න පුළුවන්. ඉතින් මේ මල ලොකු ගාණක් වෙන්නේ නැහැ. රුපියල් 350ක වගේ මුදලක් තමයි මේ මල වෙන්නේ. ඉතින් ඔයාලට අපෙන් ඒක ඕඩර් කරලා ගන්න පුළුවන්. කෙනෙක් එක මලක් නැතුව මල් ගොඩක් ගන්න අවශ්‍ය වුණත් මේ මල් බොකේ එකක් විදියට උනත් මේක හදලා අපෙන් ගන්න පුළුවන්. මේ මල බලද්දී ඔයාලට පේනවා හොඳ ක්වොලිටි එකකින් තමයි අපි කරලා තියෙන්නේ. මේ මලේ සාමාන්‍යයෙන් මලක සයිස් එකකට වඩා මේ මල ලොකුයි. මම කලින් කිව්වා වගේම ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පොඩි රෝස මලක් ගත්තොත් මේ වගේ රුපියල් 350ක වගේ ගානකට ගොඩක් පොඩි රෝස මලක් තමයි හම්බෙන්නේ. මේක එහෙම නෑ, මේ මල ටිකක් ලොකුයි. මම මේක ඔයාලට පෙන්නන්නම් තවත් පැහැදිලි වෙන විදිහට මේ මල ඒ කියන්නේ මම අත උඩ තියලා මේ මල පෙන්නන්න කොච්චර මල ලොකුයිද කියලා. දැන් සාමාන්‍යයෙන් මෙහෙම මල ඔයාලා ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ මල අල්ල උඩින් තිබුණොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ මල අල්ල උඩින් තිබුණොත් මේ මල ගොඩක් ලොකුවට පේනවා. ඒ කියන්නේ මලේ ප්‍රමාණය ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ වගේ ලොකුයි. ඔයාලට පේනනේ සාමාන්‍යතර පොඩි මලක් නෙමෙයි. ඒතර මේ මල ඉතින් එකක් වුණත් කෙනෙක්ට දුන්නොත් ගොඩක් වටිනවා. ගොඩක් ලොකු වියදමක් යන්නේ නැහැනේ. රුපියල් 350ක වගේ මුදලක් තමයි මේ මලට ඔයාලට වියදමක් විදියට යන්නේ. ඉතින් අපි මේක ඩෙලිවර් කරනවා. ඩෙලිවරි ෆීස් තියෙනවා. ඉතින් ඔයාලා ඉන්න ඒරියා එක අනුව ඩෙලිවරි ෆී එක වෙනස් වෙනවා. මෙතන මේ තියෙන්නේ අපි ඕඩර් එකකට හදමු. මම දැන් ඔයාලට පෙන්න මේ මල් 3ක් දුන්නත් ඇත්තටම මේ ලස්සනයි. මේ ඔයාලට පේනවා ඇතිනේ. මේ බලන්නකෝ. මේ මල් 3ක් දුන්නත් ටිකක් ලොකු ප්‍රමාණික බොකේ එකක් විදිහට පේනවා. ඔයාලට මම ඒක තව ක්ලෝස්ලි පෙන්නන්න කොහොමද ඒක පේන්නේ කියලා. මේ එක මලක් මේ විදිහට ගත්තහම මම අර කලින් පෙන්නුව විදිහට ඒ මලේ ලොකුවට හොඳ ලොකු රෝස මලක් විදිහට පේනවා. ඒක මම මේක මල් කීපයක් තියලත් පෙන්නන්න. එතකොට ඔයාලට තව අයිඩියා එකක් ගන්න පුළුවන් බොකේ එකක් හැදුවොත් කොහොමද ඒක එන්නේ කියලා. මම මේ බලන්නේ මල් 3ක් විතර වගේ තියලා කොහොමද ඒක එන්නේ කියලා ඔයාලට පෙන්නන්න. මේ තියෙන මල් 3ක් තිබ්බහම ඔයාලට පේන විදිහ මේ මල් 3ක් තිබ්බහම මෙන්න මේ වගේ ප්‍රමාණයකට තමයි එන්නේ. දැන් මම මල් 5ක් තියෙනවා. එතකොට නිකන් අදහසක් ගන්න මල් 5ක් ගත්තොත් ඔයාලට බොකේ එකකට ගත්තොත් කොහොමද ඒක වෙන්නේ කියලා. බොකේ charges වෙනස් වෙනවා. හැබැයි මම මේ මලකට එන charge එකක් තමයි ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා ආදරය කරන කෙනාට අපිට කියලා මේ වගේ මල් බොකේ එකක් හරි එහෙම නැත්නම් තනි මලක් හරි අපිට කියලා ඕඩර් කරගන්න. ඉතින් limited stock එකක් තමයි තියෙන්නේ. ඒක පුළුවන් තරම් මට ඕඩර් එක place කරගන්න. මෙතන ඔයාලට ඒක clearly බලා ගන්න පුළුවන් කොහොමද මේ flower bouquet එකක් හදනවා නම් පේන්නේ කියලා.